එතනටත් එන්න පුළුවන්. ඒ කියන්නේ ඒක ඒ qualities negative qualities වලට ගහනවා. It's both beautiful and tragic. ඒ හීනය බැලුවොත් එහෙම ඒ හීනේ ආරම්භය හරිම ලස්සනයි beautiful. හැබැයි අවසානයේ හරිම tragic. That's a disaster. Right? Representing the tramps longing for love and stability. එතන මේ හීනෙන් පෙන්눔 කරන්නේ මොකද්ද? මේ අහිකුන්ටකයා ආශා කරන අහිකුන්ටගේ හිතේ ආශාව තමයි ප්‍රේමයක් ඇති ස්ටැබිලිටි ස්ථායීතාවයක් ඇති. ඒ කියන්නේ අද කණ්ඩ තියෙනවා හෙට කණ්ඩ නැහැ කියන එක ස්ටේබල් ලයිෆ් එකකට ආශා කරනවා. But also his understanding that the real world is far from perfect. හැබැයි හීනේ අර විදියට ඉවර වෙනවා කියන්නේ එයා තේරුම් ගන්නවා. එයා තේරුම් අරගෙන ඉන්නවා සැබෑ ලෝකේවත් හීන ලෝකේවත් අපිට right හැමදාම සැප හැමදාම සතුටින් එහෙම ඉන්න බෑ. right එයා තේරුම් ගන්නවා මේ මිනිස්යාගේ තියෙන අඩුපාඩුකම් තණ්හාව ඊර්ෂ්‍යාව නිසා තමයි රටක් වුණත් සමාජයක් වුණත් වැටිලා තියෙන්නේ. මිනිස්සු දුප්පත් වෙලා තියෙන කොට්ටාසයක් දුප්පත් වෙලා තියෙන්නේ ඇයි? ලංකාවේ පවා බහුතරය දුප්පත්. ඇයි ඒ? අපි පත් කරගත්ත ආණ්ඩුවල හිටපු දේශපාලනය කරපු උදවිය ඒ මැති ඇමතිවරු ඊර්ෂ්‍යාව තණ්හාව ගහලා රාජ්‍යයේ භාණ්ඩාගාරයෙන් ලොකුවට සල්ලි right හොරකම් කරා. කොමිස් ගැහුවා. ඉතින් අපේ රට බංකොලොත් වුණා. ණය ගන්නට වුණා. ඉතින් ඔන්න ඕකයි. කී අර පොහසත් උදවිය කරන්නා වූ දූෂිත වැඩ නිසා රටක් වුණත් සමාජයක් වුණත් අස්ථාවර වෙනවා විනාශ වෙනවා. ඉතින් මේක තේරුම් අරගෙන ඉන්නවා අහිකුන්ටකයා. අහිකුන්ටකයා තේරුම් අරගෙන ඉන්නවා හීන ලෝකයේ පවා සැබෑ ලෝකයේ පවා මේ මිනිස්යාගේ දුර්වලකම් නිසා තණ්හාව ඊර්ෂ්‍යාව නිසා පැහැදිලිද අර සමදා සැප එහෙම ජීවිතයක් ගත කරන්න බෑ. පැහැදිලිද හැමදාම සතුටින් ඉන්න බෑ. එයා මේ දේවල් තේරුම් අරගෙන ඉන්නවා. ඒ කියන්නේ ඩුවැලිටි එකක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? having two opposite sides at the same time. එකම වෙලාවේ right අර පරස්පර ගුණාංක දෙකක් නැත්තම් පැතිකඩ දෙකක් තියෙනවා. ඒ කියන්නේ human nature has a duality. මනුෂ්‍ය ස්වභාවයත් ඔන්න ඔහොමයි. ඒ කියන්නේ මිනිස්සෙක් එකම වෙලාවේ බලන්ට කාරුණික වෙන්නත් පුළුවන්. ආත්මార్థකාමී වෙන්නත් පුළුවන්. එකම මනුස්සය වෙලාවක කරුණාවන්ත විදියට කටයුතු පේනවා. අනිත් වෙලාවට ආත්මార్థකාමී විදියට පේනවා. ඒ කියන්නේ මේ සීන් එක දිහා බැලුවත් මනුස්සයාගේ ස්වභාවය ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි මනුස්සයාගෙන් පිරිරුණ මේ සමාජය මේ ඩුවැලිටි එකක් තියෙනවා. ද්වෛතයක් තියෙනවා. ද්විත්ව දෙබඩි ගතියක් තියෙනවා. ඩුවල් නේචර් එකක් තියෙනවා. මේ ඩ්‍රීම් සීන් එකේ පවා අපි ඒ ඩුවල් නේචර් එක දකිනවා. මේ බලන්න මේ සිහිනේ දකිනවා හැමෝටම තටු ඇවිල්ලා. ඒ කියන්නේ ස්වර්ගයේ දේව දූතයෝ වැනි. right ඒකෙන් සංකේතවත් කරන්නේ මෙයාලා හරිම පවිත්‍රායි පිරිසුදුයි ලව් එක පීස් එක යුනිටි එක. ඒ කියන්නේ හොඳ පොසිටිව් ක්වොලිටිස්. හැබැයි හීනේ අගභාගයට යද්දී නෙගටිව් ක්වොලිටිස් එනවා පහළ වෙනවා. greed, jealousy, තණ්හාව, ඊර්ෂ්‍යාව ගහනවා. තණ්හාව ඊර්ෂ්‍යාව ගහපුවම අන්න එයාලා මිනිස්සු ගහ ගන්න